welcome to my YouTube channel. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම සඳු. එතකොට මගේ videos වලට ඔයාලා කැමති නම් video එක බලලා video එකට like එකක් දාලා අඩුපාඩු කියලා comment එකක් දාලා හොඳයි නම් ඒකත් comment එකක් දාලා subscribe button එක click කරලා තියාගන්න උන්ට කරන්න එපා. ඉතින් අද මම කලින් video එකක් ගෙනල්ලා තිබ්බනේ අපේ ගමේ. එතකොට මම වේග ගත්ත ටිකක් කලබල වෙන්නේ. ඉතින් අද දැන් මේ කාලේ ගොයම් හිතෙන කාලේ මේ තේනවනේ දැන් ගොයම් කපන කාලේ. සමහර කපලා නැහැ. තව දෙයක් තියෙනවා අපේ ගමේ මට ඔයාලට කියන්න බැරි වුණ දෙයක්. ඒවත් පෙන්නගෙනම තමයි අද වීඩියෝ එක මම කරන්නේ. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේම වීඩියෝ එකට ඔයාලා කැමති නම් like එකක් දාලා වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාලා අඩුපාඩු තියෙනවා නම් ඒකත් මට කියලා දීලා කමෙන්ට් එකක් දාලා subscribe button එක click කරලා සාර පිනට තියෙනවා ලිස්ට් එක බලන්න. ඒ කියන්නේ ඔතන බලන්න. පෙරාදි මට ටිකක් එක්ක හවස් වෙලා එන්න තිබ්බා. මොකද මේ ටයිම් එකට මේ මාරම අවුවක් තියෙන්නේ. ඉන්නක මම ඔයාලට පෙන්නන්න ඒ නිසා දැන් වීඩියෝ එක ඩිලීට් කරනවා වගේ. මේ ටයිම් එකට ෂොට් එකක් ගන්න වැඩි නිසා මේ ටයිම් එකේ අවුලද නැත්නම් මේ ටයිම් එක දන්නේ නැහැ මට හැරෙන්න සපයි. Hello? 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 මෙයා නම් හැබැයි මේ අපේ ගෙදර ඉන්න එක්කනේ නෙමෙයි අපේ ගෙදර තියෙනවා මේ වගේ මේ එක්කනේ මං හිතුවේ එයා කියලා. Hello? කොහොමද? කොහොමද ඉතින්? එනවද යන්න ඔයාලා මාත් එක්ක? හාය. එයාත් ඉතින් එනවා මාත් එක්ක තනියට. අර ඉතින් වෙන හරිය පෙන්නලා තව ගණනක් තියෙනවා මම ඔයාලට ඒක පෙන්නන්න එක්කගෙන යන්නම්. මම කලින් මෙන්න මේ view එක පෙන්නලා නෑනේ. අර
පේනවද මේ තනිය කළු ගලේ කියන්නේ ස්වභාවික කළු ගලට අල්ලන තමයි මේක හදලා තියෙන්නේ. එතන මානව කූල් එකක් තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ දේවල් මුල් අයිතිකාරයා ඉස්සර වතුරකට කරන්න හදපු ටැංකියක් වගේ එකක්. මේ කොන්ක්‍රීට් එක දෙකකින් වැඩලා තියෙන්නේ නෑට. ඒ කියන්නේ මේ දේවාලේ අයියෝ අවුනිස් තියෙන්නේ නෑනේ. දේවාලේ මේ වටේටම නාගස් තියනවානේ. මේ කාලේ නායට වැටෙන කාලේ. ඒක නිසා ඉතින් කොන්ක්‍රීට් එක චුට්ටක් වැඩි වෙලා තියෙන්නේ. නාවේ අපේ ගෙවල් පැත්තෙන් තියෙන පාරෙන් උනාට සාමාන්‍ය දේවාලෙට එන අනිත් මෙන්න මේ පාරෙන් යන්න. මෙන්න මේ පාරෙන් තමයි මේ දේවාලෙට පිටින් එන අය එන්නේ. මෙතන ඉස්සෙල්ලම බැම්මක් තිබ්බා. ඉතින් ඕක තමයි මට වාසිට දෙන්නන්න තියෙනවා කියලා අද වීඩියෝ එකේ මම ගොඩක්ම හිතාගෙන හිටියා දේවාලේ යනවා මොකද සම්මානය හැමදාම ඉදලා මාඩ මඩල් කාලා ආනවා. මට නැතුවම කියන්න ඕනේ අද වීඩියෝ එකේ අඩුපාඩු තිබ්බනම් මොකද මම YouTube පටන් ගන්න තාම ටික කාලයයි. අද වීඩියෝ එකේ අඩුපාඩු තිබ්බනම් කමෙන්ට් එකකින් කියන්න.